අවඩි මේ ජීවිතේ තවත් දවසක්. අද ඉරිදා. කෑම හදන්න පොඩ්ඩක් කම්මැලි දවසක් වුණාට මං හිතුවාද ස්පෙෂල් නැතත් මට ස්පෙෂල් වුණ අල තෙල් දාන්න. බලන්නකෝ ඔයාලත් මේ විදිහට අල තෙල් දාලා තියෙන්නේ කියලා. මේ වගේ චූටියට සුණු කපා ගන්න ඕනේ. ඒ වගේම මේ වගේ චූටියට අල කපා ගන්න ඕනේ. මේක තමයි මගේ අල පැතුමේ weight. main ingredient එක. සුදුලු. මේ ටික තමයි මට ඕන වෙන්නේ. පස්සේ තව මොනවා මට ඕන වෙයි දන්නේ නැහැ හැබැයි. අපි බලමු. pan එක රත් වෙන දෙන්න ඕනේ. ඊට පස්සේ අයි පොට්ටක් දාලා ගොඩක් පානකට. මේක හදන්නේ තෙලෙම තමයි. වතුර චූට්ටක් දාලා තෙලෙම තැම්බෙන්න දෙනවා. රත්තුනහම තෙල් ටිකක් දාගන්නවා. ටිකක්. එනකොට මම මේකට අප් එකතු කරනවා. තෙල් එකටම තමයි කහ එක දාන්නේ. එතකොට golden color එකක් එනවා. මේ අල එකට. අල ටික දානවා. ඊට පස්සේ ලුණු ටික දානවා. මානේ ලුණු ගොඩක් කන කෙනෙක් නෙවෙයි. ඒ නිසා චුට්ටයි දාන්න. දැන් පොල් කටු හැන්දෙන් හොඳට මික්ස් කරන්න. පොල් කටු හැන්දෙන් ඔප්ෂනල්. It is for you.